ගන්න බැයි නම් පොරොන්දු දෙන්න නැතුව ඉඳ තිබ්බා. මාස ගානක ඉඳන් මම බලක් ගිදියේ. මයිකල් කෑ ගහන්න නැතුව ඉන්නවා. මට ඉවත් කියලා වැඩක් නෑනේ. පොරොන්දු දුන්නේ මම නෙමෙයිනේ. තාත්තා ආවට පස්සේ තාත්තාත් එක්ක බලා ගන්න ඒවා. දැන් බැරි හන්දෙන්නේ නැතුව. වැඩක් තියනවා. මේ මගේ අන්තිම වචන කීපය. මම දැන් ඔයාලගෙන් සමු ගන්න හදන්නේ. වැල්ලේ බෙල දාගෙන. මොකක්? වැල්ලේ බෙල? වැල්ලේ බෙල බෙල්ලේ වැල. මයිකල් තාත්තා බං ඔබිට බං මං එනවා. ඔන්න මම පැන්නා. බුද්ධ අම්බෝ. මයිකල් මං වැල්ලේ බෙල දාගෙන ඉන්නේ. බේර ගන්න එහෙම ලෑස්ති වෙන්න එපා. එහෙනම් ඕමම හිටපන් උඹට ඇති වෙනකන්. ඇති වුණාට පස්සේ කියපන්. මං ඇවිල්ලා ගැටේ එහෙනම් උඹ බස්සන්නම් බීමට. වැල්ලේ බෙල දාගන්න. මේකේ මොකක්ම හරි අවුලක් තියෙනවා. මොකද මම මේ තාම මැරුණේ නැත්තේ. අදේ මැරියන්කෝ. අනේ මේ ගැටේ යහන්නකෝ ඇවිල්ලා. අනේ ඇයි දැන් ඇත්ත වැල්ලේ බෙල දාගත්ත මයික? ඇති නෑ. මේ මල මගුලේ මැරෙන්නේ නෑනේ අනේ. එන්නකෝ. මොකද්ද නෝනේ මේක මේ දැන් කියවන්නේ? අනේ මන්ද මහත්තයා උදේ නැගිට වෙලාව ඉඳන් කන් කරත්තලේ. බාල්කේ අණුවක් දාගෙන අත් දෙකෙන් එල්ලෙනවයි මහ විකාර කරන්නේ. මයිකල් මොකද්ද උඹට වෙන්න ඕනි? වෙන්න ඕනි? ඇයි මතක නැද්ද මොකද්ද කියලා? තාත්තා පොරොන්දුනේ මට මේ පාර වෙසක් එකට කොහොම හරි දන්සල් කන්න යන්න බයික් එකක් කරන් දෙනවා කියලා. මට අද කොහොම හරි බයික් එකක් කරන් දෙන්න ඈ? මොකා මං එහෙම දියා පොරොන්දුනාද උඹට? නැතුව ගිය අවුරුද්දේ පොයේ දවසේ කිව්වේ ලබන අවුරුද්දේ පොයට දන්සල් කන්න යන්න උඹට මම බයික් එකක් කරන් දෙනවා. අර දුන්නද? අදම ගානේ දැන් එක මතකවත් නෑ. අපට උඩු එදා සුරාමේරේ පාවිච්චි කරලා ඉන්න වෙලාවේ එහෙම කතාවක් කිව්වද කොහෙද තමයි මම මල මගුලයි. මොකද කියන්නේ? අරන් දෙනවද නැද්ද? හරි එහෙමින් සැරේ අරන් දෙන්නම් ඉතින්. හෙට පෝය පියෝ. හෙටද පෝය? හපොයි. හරි යමන්කෝ ඉතින් මොකක් හරි අටපට්ටමක් කරන් දෙන්න. ඔය කිව්වේ යන් මන් දන්නවනේ ඉතින් තාත්තා පොරොන්දුවක් දුන්නෝකේ මේක කඩ කරන්නේ නෑ කියලා. අරගෙන දෙනවද මහත්තයා? දෙන්න එපා ඉතින්. මයිකල් මන් නිකන් අහන්නේ පුට් බයිසිකලයක් කරන් දෙන්න දුඹට දැනට. අනේ මේ තාත්තා. හරි නිකන් ඇහුවේ. හාපෝ කන්දොත් කිරියාව නවතනවා ඕකා. මයිකල් උඹ දැන් ඔය කාත් එක්කද යන්න හදන්නේ දන්සල් කණ්ඩ හෙට? වෙන කාත් එක්කද ඉතින් බොක්ක පිට එක හොඳම යාළුවා හිච්චි එක තමයි තාත්තේ. හිච්චි දන්නේ නැහැ තාම මම බයික් එකක් ගත්තා කියලා. මං ඒ පැත්තට ගිහින් යන්න බැලුවේ දැන්. යන මගුලක පරිස්සමෙන් ඵලයන් නැත්තම් යකඩ හීන පොත වුණා අපට පුතා නැති වුණා මුළු ගම්මාන යාම මලගයක් වුණා කියලා තමයි කියන්න වෙන්නේ. ඔව් ඊට පස්සේ මලගේ දවසේ ඩීජේ එකක් ගහලා බුරුම් ගාලා බයික් වලින් කටිය වැඩට දායිවි. හාපෝ tuu විතරක් මං යනවා. වොන් කොල්ලනේ අඩෝ කිරිටෝ යක්නේ මයිකා ඔබ මට කිව්වත් නෑනේ. මේ ගත්තේ ගමන් තමයි හිටි ආවේ උඹව හම්බ වෙන්න. සිරාවට උඹට කියන්න ආවේ හෙට යමන් අපි දෙන්න දන්සල් කන්න කොහේ හරි. අඩෝ ඔබ මාත් එක්කද යන්නේද?
නැතුව හිටි උඹ නැතුව වෙන කවුද මට ඉන්න යාළුවා. හිත ලෑස්ති වෙයන් උදෙන්ම ගමන යන්න. අපේ ගෙවල් පැත්තට වරෙන්කො ලෑස්ති වෙලා. එලම් මයිකා ආදරය. හරි හරි. එහෙනම් මං ගියා හිටියේ. මයිකල් උඹ ඔය යන ගමන 7:00ට විතර නේද යන්නේ? ඔව් අම්මේ. එහෙනම් මේ අපි තා පොඩ්ඩෙන් යන්න බැලුවේ අත්තම්මලාගේ ගෙදර බද්දාන්සලට උදව් කරන්න පොඩ්ඩක්. උඹට යන්න කලින් සියව දොට්ට පිළට පොඩ්ඩක් එකන් ගියාගේ නේද? ආපෝ. හා එකන් යන්න. අපි යන්නම් එහෙනම් ඈ. මතකයිනේ වේගෙන් එහෙම යනවනේ මේ බයික් එකේ. හරිද? හානේ. අයියෝ මයිකා කොබන්ට ලෑස්තියන්කෝ. ලෑස්ති වෙලා ඉන්න හිටි මේ සෙට් එකේ පෙරාය කෝලයක් අරගෙන ගියාන්කෝ. පොඩ්ඩක් ඉන්නකො මං අරන් බලන්න. හෙලෝ පෙරාය යන්න රයිඩර් මයිකල් කතා කරන්නේ. අප්පට දිරි. හරි මේ දැන් එන විනාඩි 3ක් දිනනකො මට. හරි පෙරාය හරි. මොකද කියන්නේ? හිටි පෙට්‍රල් තියෙන තව වාහන 15කට වගේලු. ටක් ගාලා එන්න කියලා කිව්වා පෙරාය. පෙට්‍රල් කොහෙවත් නැල්ලු මේ ටිකේ. එහෙනම් යමන් ටක් ගාලා. ඒක තමා යන්. පොඩි පුතේ මෙහෙනවා දොට බරයි පොඩි පුතේ. අන්න දොට බරයිලු උඹලගේ සීයට. මෙයාව දොට්ට කරන්න ගියොත් එහෙම හද යන්න හම්බෙන්නේ පිටර ගන්න. මොකද කරන්නේ ඉතින්? උඹට බැයිද හිටි සියව හිමින් තරේ උස්සගෙන දොට්ට දාන්න එකන් යන්න. අඩෝ පිටුර කතා කරන්න එපා මයිකා. එහෙනම් මොකද කරන්නේ ඉතින්? මං කියන්නද? මං යන්නම්. ගිහලා පෙට්‍රල් ගහන් එන්නම් බයික් එකට. උඹට පැද්දහකිද හිටි වැටෙන්නේ නැතුව? මොකද බං බැරි බයික් එකක් පදින්න? එහෙමවත් කරමු ඉතින්. වෙන කරන්න දෙයක් නෑනේ. යතුරු ඇති බයික් එකේම අරන් යන්න. එළම පොඩියකෝ මෙහෙම අරින් යකෝ ඇදේම යයියේ. යකෝ උදටම දොට බරයි හත්තිලව්වේ. යකෝ අරනේ. අයියෝ ඉන්නවා මේ එනවා. ඉන්න බෑ යකෝ වරේ. හිච්චි මල්ලියනේ. කොල්ලා සුද්දයියනේ. හිච්චි මල්ලියා බයික් එක කරන් වගේ. අනේ නෑ සුද්දයියේ. මේ අපේ මයිකාගේ ඊයේ ගත්ත බයික් එක තෙල් පොඩ්ඩක් ගහන්න ආවා. ඇයි දන්සල්වත් යන්නද දෙන්නත් එක්ක? ඔව් සුද්දයියේ. දැන් තෙල් ගැහුවද? තාම නෑ සුද්දයියේ. තව වාහන දෙකක් තියෙනවනේ පොලිමේ. හරි. තෙල් ටික ගහගනින්කෝ. ගහගෙන අපි දෙන්න යමන් දසල් කන්න. පිප්පි සුද්දයියේ. එතකොට මයිකා මයිකලයට බම්බු ගහගන්න කියපන්. උගේ බයික් එක කියලා ඌම යන්න ඕනි කියලා නීතියක් නෑනේ ඉච්චි මල්ලියා. එහෙම ඉතින් හරි නෑනේ සුද්දයියේ. ඉච්චි මල්ලියා උඹ මට හරි වැරද්ද කියලා දෙන්නවද? යකෝ උඹට දායත් ගිය දවසේ කෑම වගේ කෑමක් කන්න ආසයිද? මේ දිනෝ 10ක් මැද්දේ. හරි අම්බෝ සුද්දයියේ. ඊළඟ කෙනා දාන්න බයික් එක තෙල් ගහන්න. දාපන් ඉච්චි මල්ලියා. පුල්ටාක්ම දාපන් ඈ. අයියෝ මේ මුණටම කළයක්ද මේ උඩේ? හෙලෝ හිටි මොකද කලේ තෙල් ඉවර වුණාද? මයිකා මේ අලුතෙන් තෙල් බවුසරයක් ආවා. ඒකේ තෙල් පානවා. එනේ පොලිම මේ පොඩ්ඩක් පරක්කු වෙයි එන්න. ඉක්මනින් වරෙන් ගහගෙන නැත්තම් උදේ දන්සල් ඉවර වෙයි. හරි මයිකා ඉක්මනින් එන්න ඈ. ඉක්මනින් කොහේ යන්නද ඉච්චි මල්ලියා? උඩවල්වටම කිලෝමීටර් 65ක් තියෙනවා. අඩෝ
සුද්දයියේ එච්චර දුර යන්න බෑලෝ මගින් හරවගෙන යමු අපි මේ ආව මද හිටි මල්ලියා කණ්ඩෝනිද ගුටි නෑ සුද්දයි නෑ යන්න මෙහෙම හිටපන් අදෝ හිටි පැය 3ක් ගියා කෝ තාමත් පොලිමද ඔව් මයිකා මේ තව ලොකු පොලිමක් තියෙනවා කියහන්කෝ බං මං එන්න දෝතෙන්ට ආපෝ පයිපා දෙන්නේ කට්ට කන්න ඕනේ නෑනේ මයිකා මං ගාගෙන මෙන්න අයියෝ දන්දලුත් ඉවර වෙයි මං තියනවා ගහගෙන වරෙන් කොටක් ගාලා පොඩි පුතේ ඉවසන දනා රුකුරුදයට ජය කොඩිය කිව්වලු ඉවසපන් ඉවසලා මට දැන් ඇති වෙලා තියෙන්නේ සීයේ මගුල දැන් හිටි ගිහිලා පැය 8ක් වෙනවා තාමත් පොලිමලු නේද එහෙම තමයි බං මහින්ද මාත්‍යවත් ඉන්දියානම් ඔන්න එක කෝලයක් ගහලා උඹට තෙල් පොඩ්ඩක් කරන් දෙන්න තිබ්බා කෝ ඉතින් ඒ මනුස්සයා නෑනේ දැන් අනේ ඔව් අන්න අපේ අම්මා හැමෙනවද කොහෙද මයිකල් ගියද තාම කොහේ යන්නද හිටි ගියා තෙල් ගහන්න සෙට් එකට තාම ආවේ නෑ ලොකු පොලිමක් තියනවලු සෙට් එකේ මොන සෙට් එකේද ගිරිපුර සෙට් එකේ වෙන කොහෙද ඉතින් ගිරිපුර සෙට් එකේ කොහෙද බං පොලිමක් අපිත් මේ දැන් ගිහිල්ලානේ ආ වෙන ගමන් මෙලෝ බලු බල්ලෙක් නෑ ඒකේ මොකා කවුරුත් නෑ එතකොට හිටි මට බුරුද කිව්වේ සුද්දයියේ මේ බත් පොලිමේ ඉඳියොත් එහෙම අපිට යන්න වෙන්නේ නෑ හලෝ යන්කෝ අපි පිස්සුද යකෝ බඩගිනි කාලා යන්න ඕනි නැත්තම් ගැස්ටයිඩි සදරවක් කියලා අපේ නන්දම්මා කිව්වා අයියෝ සුද්දයියේ මයිකලට බොරු කියලා දැන් කියන්න බොරුවකුත් නෑ ඕයි බොරුවක් නැත්තම් ඇත්ත කියපන් වැඩ ඉවරයිනේ මේ පොයේ දවසේ බොරු කියන්න හොඳ නෑනේ ඉච්චි මල්ලියා හරිනේ කිව්වා විතරයි මේ මයික කතා කරන්නේ කො මෙහාට දීපන් ෆෝන් එක ජනේ සුද්දයියේ හෙලෝ මයිකල් මල්ලියා හෙලෝ කවුද මේ හිට්ටිද හිට්ටි නෙමෙයි සුද්දයියා කතා කරන්නේ මයිකල් මල්ලි උඹේ බයික් එකේ මයි හිට්ටි ආව උඩවලනේ උඹට මෙච්චර වෙලා හිට්ටි කිව්වේ බොරු සෙට් එකේ කියලා අදේ සිරාමතම ඔව් අපි දැන් ඩෑම් එක ගම දන්සලක ඉන්නේ අනේ උඹනේ හුලේ ගන්න එපා මයික මල්ලියා උඹ දන්නවද මේ හිට්ටි මල්ලියා තමයි කිව්වේ මට යන් කියලා උඩවලනේ ඒ උඹව දාලා ඔව් බං ඔව් උඹව දාලා හොරෙන්ම යන් කියලා කිව්වා මොනවද සුද්දයි මේ කියන්නේ මයික බොරුමු කියන්නේ අපොයි දෙයනේ බයික් එක අපට උඩු කිව්වලු මං කිව්වා පාර මැදට වෙන්න නවත්තන්න එපා කියලා සුද්දයියේ මොකක්ද සද්දයක් ආවේ මයික මල්ලි බයික් එක 15 පට්ටම් වෙන්නම කුඩු පට්ටම් කරලා ගියා බල්ලොරියක